මරු මාරයි නියමයි එල කිරි එල පවුසි ආතල් පට්ට පට්ටාතල් ඩාන් ගානවා ඩීන් ගානවා මම තමයි හොඳටම කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ඩෝබිලාගේ ලොන්ඩ්‍රියේ නිවාඩු ටික අවලංගු කර තිබෙනවා. නිවාඩු ගොස් තිබෙන ඩෝබිලත් වහාම සේවයට වාර්තා කර තිබෙන. ඒ නිසා මේක හොදන එක ලේසි නෑ. මේක හොදන එක ලේසි නෑ. ඒ නිසා නැගිටපල්ලා අපි ජාත්‍යන්තර සංවාදවලදී ඒ ප්‍රශ්න අහපු වෙලාවේදී අපි හරි පැහැදිලිව ඉතා සූක්ෂමව ඒ ප්‍රශ්න වලට ජාත්‍යන්තර නීතිය අනුව අපි කටයුතු කරන බව තමයි කිව්වේ. එතුමාට අමතක වුණා. බ්ලූ ඉකොනොමි එක විතරක් නෙමෙයි. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ඇත්තනම් මම නම් පාර්ලිමේන්තු කියන්නේ. බොරු නම් පාර්ලිමේන්තු කියනවා. පෙට්‍රල් කඳුලක් නැත්තම් ඩීසල් ටිකක් නැත්තම් බඩදරු අම්ම කෙනෙකුට රෝහලට ගෙනියන්න විදියක් නැත්තම් දරුවා ලෙඩ වුණාම ස්පිරිතාලට ගෙනියන්න විදියක් නැත්තම් ඒ වේදනාව මේ කාලකන්ණි ටික ලේ කරගෙන බොනවා. මුන් මාපිල්ලු අම්මා බල්ල ජේසු බල්ල බුදුන් බල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කලේ හොඳ ඉතින් කියලා මම දන්නවා. මට හොරුන්නේ චරිතසාතික මොකටද? චරිතසාත් දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන් තමයි චරිතසාතික ඉල්ලන්නේ. සාමාන්‍යයෙන් සරල සූත්‍රයක් මම තමුන්නාන්සලාට කියන තෙල් මිල ගන්න කරන්න. 1 ඩොලරයකින් තෙල් මිල වැඩි වුණොත් රුපියල් 2කින් අපේ තෙල් මිල වැඩි වෙනවා. ඒක තමයි සූත්‍රය. ඩොලරයකින් වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගියොත් රුපියල් 2කින් තෙල් මා දැක්කා ගෑස් පෝලිම් නැහැ තෙල් පෝලිම් නැහැ කියලා. ඒත් අපි නම් හරි ආසාවෙන් ඉන්නවා සිනමා ශාලාවේ පෝලිමක් දකින්න. අඩෝ නිකන් තියෙන ලයික් බටන් එක ඔබන්නේ තිබුණා. ඉංගන්නේට රුපියලක්වත් දෙයිද බං? පෙම් සිතරිදු